Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ අපේ සෞදි ටුවර් එකේ second vlog එක කියන part 2 එක අපි බලමු සෞදි ඉඳපු දවස් 16න් ඊතර දවස් ටික අපි කොහොමද ගෙවුවේ කියලා. මේ අපි shopping කරන්න ආපු තවත් එක දවසක්. මේ කීවෙනි දවසද කියලා මට හරියටම මතක නැහැ. අපි ෂෝ එක ඉවරලා කෙලින්ම ගියේ shopping කරන්න. මොකද අපිට මේකප් රිමූව් කරගන්නවත් time එකක් නැහැ. shop close දානවා 1ට 2ට වගේ. ඉතින් අපි ෂෝ එක ඉවර වෙලා හොටෙල් එකට එද්දි ගොඩක් රෑ වෙනවා. ඒ නිසා ඉතින් අපි කෙලින්ම ගියේ shopping කරන්න. අපි shopping කරලා ඉවර වෙලා පොඩි chat එකකුත් දාගෙන ගියා. ඉතින් අපි ඉන්නේ apartment එකට. අපි ගියපු ගාම කලේ ටී එකක් දීපු එක. අපිට ඉතින් එහෙදී ඇත්තටම ටී බොන්න කතා කර කර ඉන්න හතරතේ කාමර වලට තට්ටු කර කර කාමර අසට රින්ගන්න එතන වෙලාවක් කලාවක් නැහැ. ඒ තරම් අපි රාත් ඉස්සෙම කරන්නේ ඇහැරගෙන ඉන්න එක. අපි එළි වෙලා 4ට 5ට වගේ තමයි නිදිය ගන්න යන්නේ. ඒකල ඉතින් ආයෙත් දවල්ට නැගිටලා කෙලින්ම වොෂ් දාලා ලෑස්ති වෙලා කෙලින්ම යන්නේ අපේ ෂෝ එක තියෙන තැනට. මේදා රෑ ෂෝ එක ඉවර වෙලා එද්දි අපි දෙන්නගේ චූටි වලියක් වාති ගල්ලන්න බෑ. අයිතු වාති ගල්ලන්න බෑ. වලිය. අයිතු වාති ගල්ලන්න බෑ. එදාත් රෑ ගියපු ගාම අපි කලේ shopping කරන්න ගියපු එක. කො ගිහිල්ලා. අද වරේ. ඒක උඹලා දන්නේ නැහැ. තාම මම ඉන්නේ මල පැනලා මේ වලිය කන්ටිනියු කරගෙන යන ගමන් එදා මේ විශ්වට විහිළු කරන්නේ එක දවසක් අපි ගියා යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට. ඒ බර්ත්ඩේ පාටි එකට ගිහිල්ලා කොමාරි මෙයා සෑහෙන මාව හොයලා තිබ්බා. මම කිචන් එකේ හිටියේ. මෙයා ඉතින් මාව හොයලා කලබල වෙලා මම නෑ කී කෑ ගහලා ඔහම ලොකු කතාවක් වුණා එතන. ඒක තමයි ට්‍රික්සිය යාට විහිළු කරන්නේ ඒක ගැන කිය. කොහොම හරි ටිකකින් අපි දැන් යාළු වුණා. මොකද අපි දෙන්නට වැඩි වෙලා තරහ කන්ටිනියු කරගෙන යන්න බෑ. මොකද එයාට මම නැතුවත් මට යන්න නැතුවත් ඉන්න බෑ. ඒ නිසා ඉතින් අපි දෙන්න වලියක් දාගත්තොත් චූටි වෙලාවයි ඒක තියෙන්නේ. ඉතින් ඉක්මනට අපි දෙන්න යාළු වෙනවා. අපි ඊට පස්සේ ගියේ හිරුගේ සල්ලි ගන්න ATM එකට. අපි දෙතුන් පාරක්ම try කරලා තමයි සල්ලි ගන්න අපිට පුළුවන් උනේ. මේක දැන් දෙන්න සල්ලි අරන් දුන්නාට අපි දෙන්න 500 දෙන්න 500 තාත්ත කිල්ල ඕ සල්ලි හරි කාඩ් එක විතරයි බං ආවේ සල්ලි ආවේ නෑ මෙතනින් එන්නේ සල්ලි shopping කරන්න ගියාට අපිට දැන් shopping කරන්න උනේ නැහැ. මොකද අපි එතන shop එකට යද්දී shop එක වහලා ඉතින් අපිට කලින් අපේ අනිත් කට්ටිය ගියා. ඒගොල්ලෝ බඩු අරගෙන තිබ්බා එතනින්. අපිට ඉතින් කිසි දෙයක් එදා ගන්න බැරි වුණා. අපි ඉතින් එහෙම්මම ආපහු හැරිලා හොටෙල් එකට ගියා.
සීතලයිනේ. කට්ටිය යනවා නටනට මේ කියන්නේ නටනවා. මෙයාට තීතලේ. මෙයාට තීතලේ. ඊයේ යද්දි හඩවල ඔක්කොම වහලා. ඉතින් අද අපි යනවා ඊයේ ගිය තැනටම මෙතන කිලෝමීටර් 2කමාරක් විතර තියෙනවා. කඩේකට වාලා. ඔව් අපි ගාව සිම් එකක් නැහැ. පැබ්බෑවක්වත් දාගෙන අනික අපි ගණන් දන්නෙත් නැහැ කොහොමද කියලා. ඒක නිසා අපි තින්න කරා ඊ වගේම කිලෝමීටර් 2 පයින් යන්න. දැන් කඩේ වහන්න කලින් දුවනවා. කඩේ වහනවා සාමාන්‍යයෙන් 12 මාර වගේ වෙද්දි ඊට කලින් ඇතුළට යන්න පුළුවන් වුණොත් අපිට පැයක වගේ chance එකක් තියෙනවා බඩු ගන්න. ගන්න බැරි වුණොත් තමයි. ඇවිත් බය දාසන් ඉන්නේ යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. බඩු ගන්න පුළුවන් වේද බැරි වේද කියලා. අම්මා. මේ පෙට්‍රල් 91 2.18 95 2.33යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලීටරයක් 170ක් වගේ වෙන්නේ. අවුලක් නැහැ ෂේ. ලංකාවේ 92නේ තියෙන්නේ ඒ නිසා අවුලක් නැහැ. ඔක්ටේන් එකක් වැඩි. Cikapangala. Tahu kan? Tahu kan? Pada ni pak. Ini, ada lori aku dah lori. Med lori. කොහොම හරි දුවලා ගිහින් අපි දැන් ෂොප් එක ක්ලෝස් දාන්න කලින් ඒක අසර රිංග ගත්තා. එදා shopping යන්න බෑ කිව්ව කාටවත්. හැබැයි අපි දැන් බඩු තෝරලා ටික වෙලාවක් යද්දී ඒ ෂොප් එක අස්සෙම අබි ට්‍රික්සි විශ්මිතයි ඒ තුන්දෙනාත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි ඒ තුන්දෙනාත් එක්ක එහෙම බඩු තෝරලා ෂොප් එක ක්ලෝස් දැම්මට පස්සේ තමයි අපි කට්ටියත් එක්ක එකෙන් එළියට ආවේ. කට්ටියත් එක chat එක උදාගෙන ආයෙත් ඉතින් අපි බඩුත් අරගෙන අපි ඉන්න තැනට යන පිටත් වුණා. මොකද අපිට එහෙ කැබ් එකක්වත් දාන්න සිග්නලුත් නැහැ. මොකද අපිට එහෙ සිම් එකක් අපි ගත්තේ නැහැ. ඒ නිසා සිග්නල් නැති හින්දා අපි ඉතින් ඔය shopping කරන්න ගියපු හැම තැනම ගියේ තමයි. එන්න බබා එනවා. විශ්මිත බල්ල පැනා. Mage rata saulu sirige sapi dewa. Apa ya doa? ඔය ඇත්තදනේ කියන්නේ ඔයගොල්ලෝ? කුඩුනේ? ගන්න ඉන්න හීනයක් නේ. කවුඩිය පාර දාලා ගිල්ලද? එහෙනම් ඔන්න තව දවස් 3යි ලංකාවට යන්න. අද ඉතින් අපි යනවා. අපේ ගත්ත බඩු ටික මදි. මෙයා වැටුණා. මම වැටුනේ නෑ. මෙයා මෙච්චර චූටි පාරක් තිබ්බේ. හරිද? මම මෙයා යන්න ගියා. මම මෙහෙ පිටිපස්සෙන් කරන් ආවේ. හරි? යන්න ගියා මෙහෙන්. වැටුණා ගෑනේ. නෝන්ඩි වෙලා ඉන්නේ. අර යන්නනේ. අර බික්කෙල්ලෝ ටිකක් දැකලා නෝන්ඩියක් කාලයි. මෙයා අර බික්කෙල්ලෝ ටික දැකලා මොනවා වැට්ටුවා. මේ බම්බු. ඉතින් තව බරු ටිකක් තියෙනවා. අපි දැන් සල්ලි ගන්න ගියා. සල්ලි ගන්න බෑ. මේ ට්‍රාන්සැක්ෂන් ෆ්‍රී කැපෙනවා 50කට. නෑ 2000 ගාන කැපෙන 50කට නේ. 50ට කමර්ෂල් එකේ කැපෙනවා 2000 ගාන. දැන් අපිට 150 ගත්තා අපි මො 6000ක් කපා ගන්නවා. ඒ නිසා අපි වැඩි අතහැරලා අපි අය කෙනෙක්ගේ account එකට transfer කරලා සල්ලි හෙට ගන්න ඕනි. ඊට කලින් අද ඉතින් free time එකක් පොඩ්ඩක් තියෙන නිසා අපි යනවා බඩු ටික තෝරලා වෙන් කරලා තියාගන්න. ඊට පස්සේ හෙට ගිහලා ගන්න. අපි දැන් ගිහලා බලමු මොනවද අපි තෝරන්නේ කියලා. දැන් බෑ තනිසරි දෙනවා. වැටිලා. අබීබි දන ගන්න සෞදි.
අදින් වැඩේ ඉවරයි. කට්ටිය කනවා. ඇත්තටම මම මේ වීඩියෝ ගන්න අමතක වුණා. මම දැන් බ්ලොග් එකට වීඩියෝ එකක් ගන්න ඕනේ. ඉතින් අද අපි මේ පර්ෆෝම් කරන ලාස්ට් ඩේ එක අද හරියටම නොවැම්බර් 14 වෙනිදා අපි ආයේ ලංකාවට යන්නේ නොවැම්බර් 16 වෙනිදා. ඉතින් අද තමයි අපි සෞදින ලාස්ට් ඩේ එක. අපි උදේම එක්කන් ගියා ඩෙසර්ට් සෆාරි. අපේ කට්ටියත් එක්ක ඉන්දියන් ටීම් එකත් ගියා. ඒ කියන්නේ ඉන්දියන් ඩාන්සින් ටීම් එක. අපිට වැඩි ඒගොල්ලොත් එක්ක මූව් වෙන්න උනේ නැහැ. මේ ඩෙසර්ට් සෆාරි යන දවස් තමයි අපි ගොඩක් මේගොල්ලොත් එක්ක ෆිට උනේ. किसी की अपना මම හිතන්නේ මට තමයි ඩෙසර්ට් සෆාරි ගිහලා අමතක නොවනම සිදුවීමක් උනේ. අපි කට්ටිය උඩටම ගිහිල්ලා මේ කතා වුණා පල්ලෙහාට රේස් එකක් තියමු කියලා. ඉතින් අපි පල්ලෙහාට වේගෙන් එද්දී මගේ වාහනේ ඉස්සරහට තව වාහනයක් පැත්තෙන් දාලා මාව හැප්පුණා. හැප්පිලා මාව උඩින් ගිහිල්ලා බිම වැටුණා. මගේ කකුලේ දාගෙන තිබ්බ ෂූ එක පවා ගැලවිලා විසික් වෙලා තිබුණා. මාව වාහනේ ඇතුලේ ඉඳන් වැලි යට ඉඳන් මාව ඇදලා තමයි කට්ටිය ගත්තේ. මේ ඉතින් මට නම් කවදාවත් ඩෙසර්ට් සෆාරි නම් අමතක වෙන්නේ නැහැ. තුවාලුනේ නැහැ. ඒ වුණාට මගේ කකුල නිල් වෙලා තිබුණා තැලිලා. අදටත් ඒ තැලිච්ච තැන තල්ම අඩු වුණාට කළු පාටට පොඩ්ඩක් තියෙනවා මේ මාක් එක වගේ හිටලා. ඉතින් කවදාවත් මට නම් ඩෙසර්ට් සෆාරි නම් අමතක වෙන්නේ නැහැ. මේ මට විශ්ව කෑ ගහනවා බ්‍රේක් කරන්න එපා යන්න කියලා. මොකද මම යන තැන ගිහිල්ලා වැලි වල එනවා. ඒ නිසා ඉතින් අන්තිමට වාහනේ නවත්තගෙන එයා තමයි ඇවිල්ලා වැලි වලින් මාව ගොඩ දාන්නේ. මම අපේ කවුන්දේ ඔටුව පිට යනවා. අපිට නම් ඔටුව පිට යන්න බැරි වුණා. මොකද ටයිම් එක තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් අපි එහෙමම ඩෙසර්ට් සෆාරි ඉවර කළා. අපි ගියේ ලන්ච් එකට. අද කොහමද? ඔන්නහම තමයි ඉතින් අපි සවදිනපු අන්තිම දවසේ උදේ දවල් වරුව ගෙවිලා ගියේ. නොවැම්බර් 15 වෙනිදා අපේ ට්‍රික්සිගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් අපි එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරෙත් එහෙදී. අන්තිම දවසේ අන්තිම රාත්‍රියේ ලංකාවේ අම්බ. ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් දැන් මේ අයිස්ක්‍රීම් එක දැක්කහම මේ අයිස්ක්‍රීම් එක මොකක්ද කියලා. අපි ඉතින් සෞදි වලදී මේ අයිස්ක්‍රීම් එක කද්දී ලංකාවේ මේක වෛරල් වෙලා තිබුණේ නැහැ. අපි සෞදි වලට ගිය දවසේ ඉඳන් මේ අයිස්ක්‍රීම් එක කන්න හිටියේ. හැබැයි මට විශ්ව එක කන්න රඳුන්නේ නැහැ. මොකද සෞදි ගිය දවසේ ඉඳන්ම මම හිටියේ ලෙඩ වෙලා. එහෙ සීතලත් එක්ක, එහෙ ක්ලයිමේට් එකත් එක්ක මේ මට හොඳට මේ හෙම්බිරිස්සාව හැදලා තිබුණා. මට විතරක් නෙමෙයි. අපේ ගිය හැමෝටම වගේ හෙම්බිරිස්සාව හැදිලා අපි ඔක්කොම වගේ ලෙඩ වෙලා හිටියේ. ඒ නිසා ඉතින් ලෙඩ වැඩි වෙයි කියලා මෙයා මට අරන් දුන්නේ නැහැ මේක. පස්සේ අපි
ලංකාවට එන හෙටයි කියලා තියලා මෙයා ඊට කලින් දවසේ මේ අයිස්ක්‍රීම් එක ගිහිලා අරන් දුන්නා කාලා බලන්න කියලා. මොකද ලංකාවේ එතකොට වයිරල් වෙලා තිබුණෙත් නෑ. ලංකාවේ මේ අයිස්ක්‍රීම් එක තිබුණෙත් නෑ. ඒ නිසා try කරලා බලන්න ඕනේ හින්දා අපි එදා රෑ ගිහිල්ලා මේ අයිස්ක්‍රීම් එක අරගත්තා. පහෝදා ඉතින් අපි උදේම ලෑස්ති වෙලා එයාපෝට් එකට ගියා පහු ලංකාවට එන්න. ඔන්න ඔහොම තමයි ඉතින් සෞදි ගිය දවස් 16 අපේ දවස් ටික ගෙවුනේ. ඉතින් ඇත්තටම අපි සතුටින් හිටියා. ලස්සන මතක ගොඩක් එකතු කරගත්තා. මොනවා වුණත් ජීවිතේට ඕන අත්දැකීම්. ඉතින් මේකත් අපි දෙන්නට ලොකු අත්දැකීමක් වුණා. මේක අපි දෙන්නට ස්පෙෂල් ගමනක්. මොකද අපි දෙන්නගේ ෆස්ට් ටුවර් එක මේක. ඉතින් ආයෙත් දවසක මේ වගේ බ්ලොග් එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ. බයි.